විරාජිත සමන් විය බුද්ධරාජං ශ්‍රී දන්ත සාගර සමන් විය ධම්මරාජං සක්කුල පබ්බත සමන් විය සංඝරාජං ශ්‍රී බුද්ධ ධම්ම ගුණ සංඝ වරං නමාමි ලෝක තිලකාං ජිත පන්ත මාරං ධම්මං සුදුල්ලතරං මුනිනාජනීතං සංඝං සුපට්ටි පටිපදාපි ගුණෝපේතං නිත්‍යං නමාමි සිරසා සරණං අනත්තං परंपरावे महासंगरुवनट पुदना परसिदु वट महा पिंकम अतरे महापिंकम से दुलना कठिन पिंकमයි පුදුල මහාපින ඔබ කර පින් රැස් කරනා महामेरु पौवे उसटත් ඉහලින් අටපිරිකර ගැසූරු පිදුවත් අනුහස එයටත් ඉහලයි පුදකල කටිනය මහරු කල්පතිහක් මනුදෙව්
සැප විඳිමින් සක්දෙවි පදවිය පිසුළු කලපින් සිහිකොට අනුහස් දෙසුවෝ නාගිට රහතුන් නිවුණු සැරියුත් මුගලන් පරම්පරාවේ මහා සංගරුවනට පුදනා පරසිදුවට මහා පින්කම් අතරේ මහ පින්කමසේ දුලනා කඨින පින්කමයි පුදුල මහා පින ඔබ කර පින් රැස් කරනා කඨින පින්කමයි පුදුල මහා පින ඔබ කර පින් රැස් කරනා අගසව් පරම්පරාවේ ඉදිවෙත් සල්මහ සගරුවලට පුදනා කඨින චීවර උතුම් පින්කමයි නිවනට පෙරමං තනනා නිවනට පෙරමං තනනා සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු
අගසව් පරම්පරාවේ ඉදිවෙත් සල්මහ සඟරුවනට උදනා කටින චීවර උතුම් පින්කමයි නිවනට පෙරමං තනනා නිවනට පෙරමං තනනා ලෝතුරු බුදු හිමි අනුදැන වදාහල අරහත් දජ පෙළ වඩවා පූජා කරනෙමු සැදැසිතින් සැම සාදුකාර අනනංවා සාදුකාර අනනංවා දෑ අගසව් පරම්පරාවේ පිළිවෙත් සල්මහ සඟරුවනට උදනා කටින චීවර උතුම් පින්කමයි නිවනට පෙරමං තනනා නිවනට පෙරමං තනනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ හට අපගේ ගෞරවනීය වැඳුම වේවා සාදු 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 ගරුතර මහා සංඝරත්නයේ නමස්කාරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙල්බන් ජේතවන මහමෙවුනා භාවනා අසපුවේ 2025 වසරේ කටින පුණ්‍ය මහෝත්සවය මාස 3ක් පුරාවට මහා සංඝරත්නය වඩා හිඳවලා සිව්පසෙන් අපෝපකාර කළා තමන්ගේ ජීවිතයට උදාර පුණ්‍ය ධර්මයන් රාශියක් එකතු කරගෙන අද දවසේ කටින චීවරයේ පූජා කරගෙන තමන්ගේ ජීවිතයට මේ සසර ගමනේදී සසර කතරින් එතර වීම පිණිස උපකාර වන්නා වූ මහානීය උදාර පිනක් රැස් කරගන්නයි මේ පින්වතුන් දැන් සූදානම් වෙන්නේ. මහා නාගිත තේරාපදානේ සඳහන් වෙනවා කටින චීවරයක් පූජා කරගෙන කල්ප 30ක් දුගතියක් නොලැබුවා කියලා. කටිනං දානං දත්වාන කටින චීවරයක් දන් දීම සිදු කරගෙන සංඝයේ ගුණ වරුත්තමේ මහා සංඝරත්නයේ ගුණේ සිහිපත් කරගෙන ඊතෝ තින්සේ මහා කප්පේ ඉක්ුත් වුණා වූ කල්ප 30ක් පුරාවට නාබිජානාමි දුග්ගතින් දුගතියක ඉපදුනා කියලා මම දන්නේ නෑ කියලා. එවන් වූ උදාර පිනක් රැස් කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි කටින චීවරයක් පූජා කරනවා කියන්නේ. මේක පින්වත්නි තියෙන වැදගත්කම මෙහෙමයි. චීවර නම් හැමෝටම ඕන තරම් පූජා කරගන්න පුළුවනි.
හැබැයි බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් එක විහාරස්ථානයක එක වසරකට කටින චීවරයක් පූජා කරන්න වෙන්නේ එක වතාවක්. තේරෙනවද? එතකොට බොහෝ දෙනෙක් ඒකට එකතු වුණොත් ඒ සියලුම දෙනාට එකතු පහතු වෙලා ඒ කටයුත්ත කරගන්න පුළුවන්. එක්කෙනෙක් වුණොත් අවුරුදු 100ක් ගත වුණොත් 100 දෙනෙකුට විතරයි අවස්ථාව ලැබෙන්නේ. මේකේ වටිනාකම මොකද්ද? බොහෝ කරුණු කියලා දෙන්න පුළුවනි. වටිනාකම කියලා දෙන්නම්කෝ. කටින චීවරයක් පූජා කරගෙන ඒ පින රැස් කරගත්තොත් එහෙම ආනන්තරීය පාප කර්මයක් සිද්ධ කරගත්තේ නැත්තම් ආනන්තරීය පාප කර්මයක් කියන එක තේරෙනවනේ. අන්තරයක් නැතුවම දුගතිය උපදින්න සිද්ධ වෙනවා. ඒ දේ සිද්ධ කරගන්නේ නැතුව බේරුණොත් වෙන කිසිම ආකාරයකින් නිවන අරමුණු කරගෙන පූජා කරගත්තා වූ කටිනේ පින වෙහිලා යන්නේ නැහැ. ඒක වෙහෙන්නේ නැහැ. ඒකට අන්තරායක් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දේශනාවේ සඳහන් වෙනවා පඨවි විජාතු කම්පතේ න චලති මේරු වාර්ති වායුනා වජිරම්පින බිජ්ජතේ ඝනං ධම්මිතෝ කටිනන්ති උච්චති. මහා පොළව මේ නිന്ദා අපහාස ආදී දේවල් වලින් කම්පා වෙන්නේ නෑ වගේ, සැලෙන්නේ නැති වගේ. මහා මේරු පර්වතය සුළඟින් හෙලවෙන්නේ නෑ වගේ. ඒ වගේම වජ්‍රමය පාසානය බිඳින්ට බෑ වගේ වෙලින් කර්මයකින් කටින පින්කමෙන් රැස් කළා වූ පින වැහිලා වෙනසිලා යන්නේ නෑ කියලා. ඉතින් ඔබට මේ සසර ගැන කල්පනාවක් තියෙනවා නම් මේ සසරේ අපි කල්පනා කරලා බැලුවොත් කොයිතරම් ගෙවාගෙන ආවද අපිට තව කොච්චරම් ගෙවාගෙන යන්න වේවිද කියලා ඔබට කල්පනාවක් තියෙනවා නම් ඒ ගමනේදී කටින පින්කම සිද්ධ කරගත්තොත් ඒකෙන් වෙන කර්මයකින් ඒ නිවනට යන පින වෙහිලා යන්නේ නෑ. ඒ තරම් මේ පින තදයි, බහුලයි, තද බහුලයි, ඝනයි, වෙහිලා යන්නේ නෑ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඉතින් මේ පින්වත් හැමෝම මේ පැමිණලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට. මහා සංඝරත්නය මේ මිහි මත වැඩ හිටියොත් තමයි ඔබට පින්කම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්තම් කාට කටින චීවරයක් පූජා කරන්නද නේ? බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් ශ්‍රාවක සංඝ රත්නය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියන පිරිස ඇති කළා. එතකොට ඔබට රැකවරණයක් තියෙන්නේ මහා සංඝ රත්නය රැකුණොත් තමයි. නොරැකුණොත් ඔබත් විනාශයි. තේරෙනවද කියන එක? හේවණැල්ලට රැකවරණේ තියෙන්නේ පින්වන්නේ ගහ රැකුණොත්. හොඳේ. බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් මම සිහිපත් කරන්නම්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද ශාස්ත්‍රූන් වහන්සේව වෛරී සිතින් ආශ්‍රය කරන්නේ කෙසේද? එහෙම අහපුවම නිකන් මොකද්ද වගේ නේ? අපි කොහොමද ශාස්ත්‍රූන් වහන්සේව වෛරයෙන් ඇසුරු කරන්නේ?
පින්වත් ආනන්ද ශාස්ත්‍රූන් වහන්සේව නොමනා කොට ඇසුරු කරන්නේ කෙසේද? පින්වත් ආනන්ද ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. පින්වත් ආනන්ද පම බොහෝම අනුකම්පාවෙන් උන්වහන්සේ හේතිසක දේශනා කරනවා පින්වත්නි ලස්සන උපමාවක්. ආනන්ද මම අමුවෙන් මැටි අඬලා බඩු හදන කුඹලෙක් වගේ වැඩ කරන්නේ නැහැ කියනවා. අමුවෙන් මැටි අඬලා කුඹල් කර්මාන්තේ කරන්න බෑ පින්වත්නි. මැටි අඬලා ඒක වහලා තියලා ගොඩාක් කාලයක් පදම් කරන්න ඕන. ඒකට තෙල් දාලා ආයෙ අනන්න ඕන. ආයෙ පෙරලන්න ඕන. ආයෙ පාගන්න ඕන. ආයෙ මිරිකන්න ඕන. එහෙම නැතුව මේ දැන් අනලා දැන් බඩු හැදුවොත් ඒක පුපුරලා යනවා. ආනන්ද මම අමුවෙන් මැටි අනලා වැඩ කරන කුඹලෙක් වගේ වලං හදනෝ වගේ වැඩ කරන්නේ නැහැ කියනවා. ආනන්ද මම හොඳට හිතලා බලලා යලි පුරුදු කළා. යලි දේශනා කළා. යලි අවවාද කළා. යලි අනුශාසනා කළා. මේ ශාසනය පිහිටෙව්වේ කියනවා. ඔබ දන්නවද අවවාදයයි අනුශාසනාවයි අතර තියෙන වෙනස? හිතෙන් එකයි වගේනේ. අවවාදය කියන්නේ වැරද්ද වුණාට පස්සේ කියලා දෙන එක මොකද්ද? අවවාදය. අනුශාසනා කරනවා කියන්නේ වැරද්ද වෙන්න ඉස්සෙල්ලා පෙන්වලා දෙන එක. ඒකට භාග්‍යතුන් වහන්සේ අනුශාසනාත් කළා, අවවාදත් කළා. ආනන්ද මම එහෙම කරද්දී සන්තුස්ස කෝච සුබරෝච අපකිච්චෝච සල්ලෝකවොත්තේ සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේ චිපාන භූතත්තේ තසවා තාවරවා දීගාවායේ මහන්තාවා මච්චිමාරස්ස කානුකතුලා දිට්ඨාවායේව අද්දිට්ඨා ඒච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතා යතා ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවං පිසබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේදං නයිජාතු ගබ්බසෙයං පුනරේතිති. සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන සංසාර දුකින් අත් මිදෙන්නට
මේ රැස් කරන්නා උදාර පින හේතු ආසනා වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. පින්වත්නි, වෙනදට අපි දානයක් පූජා කරද්දී දානය සාංගික කරනවා කියලා ඒ දාන වස්තුව සාංගික කරනවා. කටින චීවරයක් පූජා කරද්දී ආයේ දානය කියලා වෙනම සාංගික කරන්නේ නැහැ. අග්‍ර වූ කටින චීවරයේ පූජා කිරීමෙන් සියලු දේ සියලු පරිස්කාර සහිතව සියල්ල සංඝසතු කළා වෙනවා. ඉතින් ඒ සඳහා කටින චීවරයට ප්‍රධාන දායකත්වයගෙන කටයුතු කරන්නා වූ පින්වතුන් චීවරය අතටගෙන සූදානම් වෙන්න. චීවරය අතට ගන්න. කීවාම කියන්න හිමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම හිමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම ඉමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම. පින්වත් ස්වාමීන් වහන්සේ මේ කටින චීවරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය උදෙසා පූජා කරමි. පූජා වේවා. දෙවනුවද පූජා කරමි. පූජා වේවා. තෙවනුවද පූජා කරමි. පූජාම වේවා. සාදු කියන්න. චීවරය පූජා කරගන්න. සාදුකාරයක් පවත්වන්න. සාදු. අගසව් පරම්පරාවේ ඉදිවෙත් සල්මහ සගරුවලට උදනා කටින චීවර උතුම් පින්කමයි නිවනට පෙරමං තනනා නිවනට පෙරමං තනනා ලෝතුරු බුදු හිමි අනුදැන වදාහල අරහත් දජ පෙළ වඩවා පූජා
කරනෙමු සැදෑසිතින් සැම සාදුකාර අනනංවා. ඉතින් පින්වත්නි, ඔබ හැමදෙනාම අද මේ උදාර පින්කමට සම්බන්ධ වෙලා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු ආකාරයට මේ මහ පොළොව මහා මේරු පර්වතය තරම් දැඩි සොලවන්න බැරි අකම්පිත වූ ඉක්මනින්ම අමා නිවන පිණිස උපකාර වන උදාර පිනක් මේ කටින චීවරය මුල් කරගෙන තම තමන්ගේ ජීවිතවලට එක් රැස් කරගත්තා. ඉතින් මෙවර මේ කටින පින්කමේ වස් ආරාධනා කරලා මුල් වෙලා කටයුතු කරේ චරිත දිසානායක මහතා, ඉෂාරා සිල්වා මහත්මයතුළු පවුලේ සියලු දෙනා, අකිල ගමගේ කවිෂා හේවාගම ඇතුළු පවුලේ සියලු දෙනා, සසංක පෙරේර අපේ ජැකි කියපුවම තමයි දන්නේ. ඒ වගේම මං හිතන්නේ නාමලිද මොකද්ද? නැටලි මුණසිංහ මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනා, ඒ වගේම හර්ෂ මහත්මිය, සුදාරි මහත්මිය, විසාකා දියණිය මවුන්ට් එවලින් අසපුවේ වස් ආරාධනා කරලා මේ අසපුවේ කටයුතු වලටත් මැදිහත් වෙලා අපුපස්ථාන කරලා අද දවසේ මේ පින්කමටත් සහභාගී වෙමින් තමන්ගේ ජීවිතවලට පින් රැස් කර ගන්නවා. ඔබ හැමදෙනාම ඒ පින්වත්තුන්ගේ මූලිකත්වයේ සිද්ධ වුණු පින්කමේ කොටස්කරු හැටියට අනුමෝදන් වෙමින් පින්කම සිදු කර ගන්නවා. පින්වත්නි, අද මේ පින්කම සිදු වෙන්නේ සිවුරක් මුල් වෙලානේ. ඒ සිවුරෙන් ලැබෙන ආනිසංසයේ තද නිසා, දැඩි නිසා, සොලවන්න බැරි නිසා ඒ සිවුර හඳුන්වනවා කටිනය කියලා. කටින සිවුර හැටියට. ඒතට ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු ආකාරයට අපිට එදිනෙදා ඕනම වෙලාවක චීවරයක් පූජා කරන්න පුළුවන්. මම හිතන්නේ ඔබ බොහෝ දෙනෙක් ලංකාවට ගියපුවාම සිවුරක් අරන් එන්න ඕනේ කියන අපේක්ෂාවෙන් ගෙන අය ඉන්නවා. ඒ ගෙනල්ලා තියාගෙන ඉඳලා පූජා කරන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් දානයක් පූජා කළ පිරිකර හැටියට තමන්ගේ කැමැත්ත පරිදි සිවුරු ආදී පූජා කරනවා. නමුත් එහෙම මේ අර වගේ ආනිසංසයක් ලැබෙන ආකාරයට එහෙම හැමදාම සිවුරක් පූජා කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා කටින සිවුරක් පූජා කර ගැනීම ඉතින් අපි කාටවත් මහත්ඵල ලබා දෙන උතුම් පින්කමක් වෙනවා. සිවුර කියන්නේ පින්වත්නි මේ ලෝකේ අති පාරිශුද්ධ අති ශ්‍රේෂ්ඨ දෙයක්. දැන් ස්වාමීන් වහන්සේලා කවුරුත් සිවුරු පොරව ගත්ත අයනේ. මේ සිවුරු පොරව ගන්න එකම එක කාරණයක් උපකාර වුණා. ඒ තමයි අපිට බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා දුර්ලභයි කියලා අහන්න හම්බුණා. ඒ බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධ විද්‍යාචන්න සම්පන්න සුගත ලෝකවිදු ආදී ගුණයන්ගෙන් යුක්තයි. බුදුරජාන් වහන්සේ මෙලොවත් පරලොවත් අවබෝධ කරගෙන මේ සසර දුකින් නිදහස් වීම පිණිස ධර්මයේ දේශනා කරනවා කියලා අහන්න ලැබුණා. දැන් ඔය පණිවිඩය ඔබටත් ඇහුණා අපිටත් ඇහුණානේ. ඔබටත් ඇහුණා නේද පණිවිඩය? හැබැයි එහෙම අහනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය අහද්දී ශ්‍රද්ධාලාභය ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන දේ ඇත්තක්මනේ කියලා. එතකොට කෙනෙක් උත්සාහ කරනවා මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කරගන්න ඕනේ කියලා. ආන්ගේ පුරුදු කරගන්න උත්සාහ කරනකොට බාධාවක් පවතින දෙයක් තියෙනවා. මොකක්ද ඒ බාධාව? ගිහි ජීවිතය. එතකොට කෙලෙස් ප්‍රහාණය කරන්න දැඩි උත්සාහයක් ගන්න කෙනෙකුට තේරෙනවා මේ ගිහි ජීවිතයක සම්බාධෝ ගරාවාසෝ. ගිහි ගෙදර කියලා කියන්නේ කරදර පීඩා ගොඩාක් තියෙන තැනක්. රජාපතෝ කෙලෙස් ඇවිස්සෙන දුහවිලි ඇවිස්සෙන මාවතක් වගේ. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති සමහර වෙ පායන කාලවල ගොඩක් වියලි කාලවල බොරළු පාරවල දූවිලි තියෙනවා.
දූවිලි තිබිලා පොඩි සුළඟක් ආපු ගමන් ඒ දූවිලි ඇවිස්සලා යනවා. ගිහි ජීවිතය කියලා කියන්නේත් කෙලෙස් උනන මාවතක් කියලා කියනවා. කියන්නේ ගිහි ජීවිතේ ඉන්න කෙනෙකුට ඇහැ සංවර කළ යුතුයි. කන සංවර කළ යුතුයි. කන බොනකොට සිහිය උපදවා ගත යුතුයි. ඇඳුම් අදිනකොට පළඳිනකොට සිහිය උපදවා ගත යුතුයි කියලා අනිවාර්ය කරලා නැහැ. එතකොට මේ සාමාන්‍ය කාම ගුණයන් එක්ක එකතු වෙලා ඉන්නකොට ගිහි ජීවිතය කියන්නේ කෙලෙස් සුනන උල්පතක් වගේ. අබ්බෝකාසෝ පබ්බජ්ජා. පැවිදි ජීවිතය කියන්නේ නම් මේ අවකාශය වගේ. අවකාශය කියලා කියන්නේ මේ හිස් බව. කිසි දෙයක් රැඳෙන්නේ නැහැ. ඒත් මේ අවකාශය තුල කොච්චර සුළං හැමුවත් ඇවිස්සෙන්න දෙයක් නැහැ. පැවිදි ජීවිතේ ඒ විදිහට තමන්ගේ දරුවෝ මුල් කරගෙන, තමන්ගේ බිරිඳ ස්වාමියා මුල් කරගෙන, තමන්ගේ දෙමාපියෝ ඥාතියෝ මුල් කරගෙන හිතවත් අහිතවත් කියලා මේ කිසිම දෙයක් මුල් කරගෙන ඇති වෙන්න කෙලෙස් නැහැ. ඒක නිසා මේ පැවිද්ද අවකාශය වගේ දැකලා මට පැවිදි වෙන්න තියනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ හිතෙනකොට කෙනෙකුට කරන්න දෙයක් තියෙනවා පැවිදි ජීවිතයට එන්න. ගිහි ජීවිතය අත්හරින්න ඕනේ. ගිහි ජීවිතේ හැම වෙලාවෙම තියෙන්නේ අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ ඥාති හිත මිත්‍රාදීන් එක්ක බොන්ඩ් එකක්. ඔයාලා බලන්න එහෙම නැද්ද කියලා. අද මෙතන ඉන්න අය මේ පින්කමේ හිටියට අම්මගේ තාත්තගේ වගකීම් එක්ක ඉන්න. දරුවෝ පන්ති වලට දාන්න තියෙන. දරුවෝ සමහරට පන්තියට දාලා ආපහු එන ගමන් අඬ ගහගෙන යන්න තියෙන. ගේ දොර වතු පිටවල වැඩ තියෙන. මේ විදිහට ගොඩාක් වගකීම් එක්ක එකතු වෙච්චි ජීවිතයක් ගිහි ජීවිතය කියලා කියන්නේ. පැවිදි වෙනකොට බුදුරජාණන් දේශනා කරා අප්පං වා ඥාති පරිවට්ටම් පහය. මහන්තම් වා ඥාති පරිවට්ටම් පහය. අල්පෝ මහත්තෝ තමන්ට ඥාති පිරිසක් ඉන්නවා නම් එයාලා අත්හරින්න ඕනේ. ඒක ලේසි වැඩක්ද අමාරු වැඩක්ද? අමාරු වැඩක්. ඊට පස්සේ යාට භෝග කියලා යමක් හොඳ රස්සා කරන අය ඉන්නවා. හොඳ ව්‍යාපාර කරන අය ඉන්නවා. හොඳ යාන වාහන තියාගෙන සැපවත් ජීවිත ගත කරන අය ඉන්නවා. හොඳට ඉගෙනගෙන හොඳ සුදුසුකම් තියාගෙන උසස් රැකියාව කරන්න අය ඉන්නවා. ඔක්කොම භෝගයන් උපදවා ගන්න පුළුවන් දේවල්. පැවිද්දට එනකොට ඒ හැම දෙයක්ම අත්හරිනවා. අල්පෝ මහත්ෝ භෝගස්කන්ධයක් තියනවාද? ඒ හැමදේම අත්හරිනවා. ආයෙම ගිහි ජීවිතේ අත්හරින කෙනාට බුදුරජාන් වහන්සේ දීපු දෙයක් තමයි මේ සිවුර කියලා කියන්නේ. එයා ගිහි ජීවිතය කේස මස්සුන් ඕහාරෙත්වා කෙස් රැවුල් ඒවා සිඳලා දාලා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා මේ කහවතක් පොරව ගන්නවා. ඒ කසාවත කියලා කියන්නේ මේ සිවුර දැන් අද ඩයි කරලා තමයි හදාගන්නේ. ඒ කාලේ වෙන කසට වස්ත්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වස්ත්‍රයක් අපිට කැමති විදිහට හදාගන්න බොහෝ දුරට බෑ. බොහෝ දුරට බුදුරජාණන්සේ කාලේ ගස්වල පොතු වර්ග අරගෙන මුල් වාර අරගෙන කහට හදලා ඒ වතුරට දාලා තමයි ගන්නෙ. දැන් සමහර අවස්ථා තියෙන පැවිද්ද ඉල්ලනකොට බුදුරජාණන් අහනවා සිවුරු තියනවද කියලා. නැහැ කියනවා. නා සිවුරු නැතුව මහාන කරන්නේ නැහැ කියනවා. සිවුරු හොයාගෙන යනකොට ওই කුණු ගොඩක තියෙන රෙදි කෑලි හම්බ වෙන්නේ. විසි කරලා දාපේවා. ඒව එකතු කරලා තමයි සිවුරක් මහගන්නේ. එතකොට ඒ කාසා ඔබ දන්නවද දන්නේ නැහැ මේ manuss ලෝකේ සැදැහැවත් කුල පුත්‍රයෙක් ගිහි ජීවිතේ අත්හරින්න කල්පනා කරනකොට දිව්‍ය ලෝකේ දෙවිවරු කතා කරනවා කියනවා අන්න දැන් කෙලෙස් යුද්ධෙට ලෑස්ති වෙනවා කියලා. දැන් ඔය ප්ලෑන් කර ඉන්නේ කෙලෙස් යුද්ධෙට යන්න කියලා දෙවිවරු කතා කරනවා කියන දේශනාවේ තියෙන හැම. එතකොට යම් මොහොතක කෙස් රැවුල් බාලා කසාවත් පොරව ගත්තද ආන් එතකොට දෙවිවරු කතා වෙනවා කියනවා අන්න දැන් යුද්ධ සන්නාහය ඇඳගත්තා. යුද්ධ ඇඳුම ඇඳගත්තා කෙලෙස් යුද්ධෙට සූදානම් වුණා. දැන් තියෙන ඉතින් කෙලෙස් යුද්ධය තමයි කියලා. ඒතර පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට යුද්ධයක් තියෙනවා කෙලෙස් යුද්ධය.
ඒ කෙලෙස් යුද්ධයට බොහෝ උපකාර වෙන දෙයක් තමයි මේ සිවුර කියලා කියන්නේ. මේ සිවුරක් ලබා ගන්නකොට අපි සියලු ස්වාමීන් වහන්සේලා කියන වැකියක් තියෙනවා. ඒ තමයි සබ්බ දුක්ඛ නිස්සරණ. සියලු දුකින් නිදහස් වීම පිණිස නිබ්බාන සච්චි කරණත්තාය. අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ඒතං කාසාවන් දත්වා ඔය සිවුර මට ලබා දීලා පබ්බාජේත මම්බන්තේ ස්වාමීනි මාව පැවිදි කරන සේක්වා අනුකම්පං උපාදාය මා කෙරෙහි අනුකම්පාවෙන් කියලා. මේ සිවුර පොරවගත්තට පස්සේ ගිහි කෙනෙක් ඇවිදපු විදිහට ඇවිදින්න බෑ. එයාට ගමන සංවර වෙනවා. සිවුර පොරවගත්තට පස්සේ ගිහි කෙනෙක් කතා කරන්න බෑ. වචනේ සංවර කරගත යුතු වෙනවා. ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් ගිහි ආකල්ප හිත කාම ව්‍යාපාද විහිංසා කියන සිතවිලි හිතේ තින්නවද පැවිදි වෙච්ච කෙනාට මේ සිවුර පොරව ගත්තට පස්සේ ඒ කාම ව්‍යාපාද විහිංසා ආදී ඒ සිතවිලි හිතන්න බෑ. මේ සිවුරෙන් පුදුම ආරක්ෂාවක් හදලා දෙනවා. ඔබ හිතන්න මේ ස්වාමීන් වහන්සේලාට යම් දවසක සිවුරක් ලැබුණ නැද්ද? සිවුරක් පොරවගත්තේ නැද්ද? ඔබ ඇසුරු කරන්න ලැබුණද? කවදාවත් දහම් කතාවක් අහන්න හම් වෙයිද? ඔබට වන්දනා කරලා ඒ ස්වාමීන් වහන්සේට පිනක් රැස් කරගන්න ලැබෙයිද? නෑ නේද? එනිසා මේ සිවුරක් ගත පොරවගත්ත ස්වාමීන් වහන්සේ නමකට Tamanටත් ඒකෙන රැකවරණයක් තියෙනවා. ලෝකෙට අනුත්තර පින්කෙතක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි සිවුර කියලා කියන්නේ අපි කවුරුත් ගෞරව කළ යුතු දෙයක්. අතීතයේ මිනිස්සු මෙන්න මේ විදිහට සිවුර ගැන අඳුන්වගෙන තියෙන්නේ. පන්තේ දිස්වාන කාසාවන් චඩ්ඩිතං මීල්ල මක්කිතං. මීල්ල කියන්නේ අසූචි වලට. දැන් අපි ලේ, සැරව, කුණු වගේ ඒවා රෙදි කෑලි වලින් පිහිනවනේ. එතකොට ඒ අසූචි තැවරුණු ඒවට කියන මීල්ල කියනවා. මක්කිතං කියන්නේ මැස්සන්ට. දැන් අසූචි තැවරුණු වස්ත්‍රවල මැස්සෝ පිරලා ඉන්නව නේද? ආන් එහෙම අසූචි තැවරුණු මැස්සෝ පිරලා ඉන්න කසාවන් කසාවත සිවුරක් තියෙනවා. ඒ කියන්නේ සිවුරක් පාවිච්චි කරලා ගන්න බැරි කොට සමහර විට ඒක අපිරිසුදු වෙලා හරි මොනවා හරි දෙයක් නලා ඒක කුණු ගොඩට විසි කරලා දාලා. ඒක දැන් අසූචි මැස්සොයි තමයි තියෙන්නේ. පන්තේ දිස්වාන කාසාව. ඒ වගේ සිවුරක් මේ කුණු ගොඩක පාරේ අයිනක දකින්න ලැබෙනවා. එහෙම දකින්න ලැබුණා සාමාන්‍ය වස්ත්‍රයක් නම් පිළිකුල් කරලා චීකේ ලහක බලාගෙන යවෙනවනේ. හැබැයි මහපාරේ කුණු ගොඩක අසූචි තැවරුණු මැස්සු පිරුණු සිවුරක් උනත් දකින්න ලැබුණොත් සිරසස්මින් අංජලින් කත්වා. සිරසස්මින් මේ නලලේ හිසේ අංජලින් කත්වා. ඇඳිලි තියලා මෙහෙම වන්දනා කරගෙන ඇඳිලි තියලා වන්දි තබ්බං ඉසිද්දජං. මේක ඉසිවරුන්ගේ ධජයයි කියලා දොහොත් මුදුන් තියලා වන්දනා කළ යුතුයි කියලා අතීත නොනැති මිනිස්සු මේ සිවුරට වන්දනා කරගෙන තියනවා කියන. සිවුර කියන්නේ ඉසිද්දජං. සිවුර කියන රහතන් වහන්සේලාට. රහතුන්ගේ ධජය තමයි සිවුර කියලා කියන්නේ. ඒ නිසා පින්වත්නි සිවුරක් කියලා කියන්නේ සාමාන්‍ය වස්ත්‍රයක් නෙමෙයි. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම වස්ත්‍රයක් ඇද්ද? ඒ සිවුර. සාමාන්‍ය කෙනෙක් ඇඳුමක් අඳිනකොට ඒ ඇඳුම ඇඳීම තුළ ලස්සනක් බලනවනේ. සුව පහසුවක් බලනවා. සිවුරක් පෙරවීම තුළ ලස්සන සුව පහසුව බලන්නේ නැහැ. සිවුර පොරවන වාරයක් පාසා අපේ භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරන දෙයක් කිව්වා. ඒ තමයි පටිසංකායෝනිසෝ චීවරම් පටිසේවාමි. හොඳට නෝනින් නිමසලා තමයි මම මේ සිවුර පොරවන්නේ. දැන් ස්වාමීන් වහන්සේලා සිවුර අරගෙන සිවුර පොරව ගන්නවානේ. ඒ පොරව ගන්නකොට හිතට එනවා ඒ අදහස. අපේ ගුරු දේවයන් වහන්සේ අපි හැමෝටම පැවිදි වෙන්න කලින්
පැවිදි වෙන්න ආවට පස්සේ ඔය ප්‍රත්‍යක්ෂ හතර කටපාඩම් කරවනවා. කටපාඩම් කරවලා සිවුර පෙරවීමේ ආරතේ සිහිපත් කරලා දීලා තමයි සිවුරු දෙන්නේ අපිට. නුවණින් සලකලා මම මේ සිවුර පොරවන්නේ සීතස්ස පටිඝාතාය. මේ සීතලෙන් වෙන බාධාවෙන් ආරක්ෂා වීම පිණිස. උන්නස්ස පටිඝාතාය. උණුසුමෙන් වෙන පීඩාව නැති කර ගැනීම පිණිස. ඩංස මැස්සන් මදුරුවන්ගෙන් මකස මැස්සන්ගෙන් වාතාතප මේ හුළඟෙන් ඊපස්සේ හිරුවෙලියෙන් උණුසුමෙන් ලැබෙනවද යම් දුක් පහසක් ආන්ගේ දුක් පහසින් වැළැක්වීම පිණිස මම මේ සිවුර පාවිච්චි කරන්නේ. හිරිකෝපීන පටිච්චාදනත්තන් මේ සිවුර නැත්තම් මේ ශරීරේ තියෙනවා බාහිරට විවෘතුනොත් එහෙම ලැජ්ජා ඇති වෙන තැන්. ආන්ගේ ලැජ්ජා ඇති වෙන තැන් ආවරණය වෙනවා මේ සිවුරෙන්. ඔය අර්ථය පිණිස තමයි සිවුර අනුශාසක අපගේ පින්නත් බොරටුවේ කල්යාණ ස්වාමීන් වහන්සේටත් එවැගේම අපගේ පින්නත් සිඩ්නි මහමෙවුනා භාවනා සපේ අනුශාසක පින්නත් කටුගස්තර සෝම ස්වාමීන් වහන්සේටත් එවැගේම පර්ත් අසපුව ඇඩිලේඩ් අසපුව බ්‍රිස්බේන් අසපුව ඒ සියලු අසපුව ශාඛාවන් වල සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේලාට එවැගේම මේ අසපුවද වැඩ සිටින මහා සංඝරවණට සිඩ්නි අසපුව මවුන්ටලින් අසපුව වෙස්ට් අසපුව වැඩ සිටින සියලු මහා සංඝරවණට මේ පින්කම සාර්ථක කර ගන්නට වැඩම කොට වදාළ මේ සියලු මහා සංඝරත්නය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවසේ ධර්මයේ හැසිරෙමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පින් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට මේ සියලු පින් හේතු වාසනා වේවා සාදු 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 මහණවාසී ලක්වාසී ලෝවාසී සියලු මහා සංඝරත්නයට නිදුකින් නිරෝගීව සුවපත්ව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා සාදු 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 රැස් කරගන්නට යෙදෙන සියලු පුණ්‍ය ධර්මයන් මේ කටින පින්කම සංවිධානය කරමින් තුන් මාසයක් පුරාවට ජේතවනාරාම අසපුවේ වැඩ සිටි මහා සංඝරත්නයට සිව්පසේ ලැබූ උපකාර කරමින් ඒ පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තු චරිත දිසානායක මහත්මා ඉෂාරා සිල්වා මහත්මයා තුළ පවුලේ සියලු දෙනාට අකිල ගමගේ මහත්මා කවිෂා හේවාගම මහත්මයා තුළ පවුලේ සියලු දෙනාට සසංග පෙරේරා මහත්මයා නටඹ මනසිංහ මහත්මයා තුළ පවුලේ සියලු දෙනාට හර්ෂ හේවා බජ්ජමගේ මහත්මයා සුදාරි සිල්ලා මහත්මයා තුළ පවුලේ සියලු දෙනාට එවැගේම ඒ පින්තුන් සියලු දෙනාගේම දෙමව්පියන් වන ඔබේසේකර දිසානායක විමලාවතී වීරකෝන් මහින්ද සිල්වා විනීතා හෙට්ටිගොඩ කැලුම් ගමගේ අමිනා සෙනවිරත්න චිත්‍රා හේවාගම රංජන් හේවාගම යන සියලු දෙනාට එවැගේම කලීෂා ගමගේ ආර්ය ගමගේ ඇතුළු සියලු දෙනාට මේ පින්තුන්ගේ සියලුම දුවා දරුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්තුන් සියලු දෙනාම නිදුක් නිරෝගීව සුවපත් වේවා. දීර්ඝායු සම්පන්නිය ලැබේවා. කරන කියන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පෙනෙන නොපෙනෙන කරදර බාධක දුර වේවා. තද මහත්ඵල මහානිසංස කටින පින්කමේ පුණ්‍යානුභාවයෙන් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා. සාදු සාදු.
කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ ජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලෝකවුත්ති සන්තින්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේ චපාන භූතත්තේ තසවාතාවරවා දීගාවායේ මහන්තාවා මච්චමාරස්ස කානුකතෝලා දිට්ඨාවායේව අද්දිට්ඨා ඒච දුරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවං සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේදං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන සුඛී දීඝායුකෝ භව ඒතේන සච්ච වච්චේන සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ